Hi guys. අද 2026 ජනවාරි 24 අපි මේ කොහෙද යන්නේ? අපි යනවා සිරිපා කරුණා කරන්න. මමයි මගේ යාළුවෝ දෙන්නෙකුත් එක්ක යන්නේ. අපි ඊයේ රත්මලානි ආවේ. රත්මලානි රත්නපුර කොළඹ බස් එක. අපේ යාළුවා ගෙදරට ආව රත්නපුරේ. ඊට පස්සේ එහෙ ඉඳලා අද පාන්දර 5යි කාලට විතර ගෙදරින් පිටත් වුණේ. ඊට පස්සේ එතනින් වීල් එක ගිහින් රත්නපුර කොළඹ බස් එක ආවා. රත්නපුර කොළඹ බස් එකේ ඊට පස්සේ එතනින් ආව කුරුවිටට. මේ බලන්න ඉර පායාගෙන කුරුවිටෙන් තිබුණා බස් එකක්. කුරුවිට අඩවි කන්ද. ඒක නම් රුපියල් 152ක් වගේ ගත්තේ. අපි තුන්දෙනා ඒකට නැගලා එතනින් අඩවි කන්දට ආවා. අඩවි කන්දට ඊට පස්සේ අඩවි කන්දේ ඉඳලා එතනින් වීල් ඔයාලට කැමති නම් වීල් එකක් ගන්න පුළුවන්. රුපියල් 1400ක් කියලා කිව්වේ. එනට අපෙන් 1200ක් වගේ ගත්තේ මගට ආවේ. ඊට පස්සේ ඉතින් පයින් තමයි ගමන. දැන් වෙලාව 7:00. උදේ 7:00යි. අපි උදේ 4ට නැගිට්ටේ. දැන් ටික සීතලයි. සීතල දැනෙනවා එකට. අපි ඉතින් කුරුවිට පැත්තෙන් තමයි යන්නේ. මගේ මේ දෙවන සිරිපා කරුණාව. මගේ පළවෙනි සිරිපා කරුණාව මම හැටන් පැත්තෙන් තමයි නැග්ගේ. අපේ අම්මයි චූටි නංගිත් එක්ක මේ පාරේ ඉතින් කුරුවිට පැත්ත try කරලා බලන්න හිතුණා. යාළුවෝ දෙන්නෙක් එක්ක යනවා. කුරුවිට පැත්ත ලස්සනයි කියලා කිව්වා කට්ටිය. අපි ඉතින් ගිහින් බලමු. Bye bye. ඉතින් බලන්න ළමයි අපි යන වෙලාවේ දැන් ඉර පායගෙන එන්නේ. ලස්සනට කඳු පන්ති වලට ඉර පායලා හරිම ලස්සනට පෙනුණා. අපි ඉතින් ඒවත් බලාගෙන ඉදිරියටම ගියා. අපේ නඩේ ගියේ මගේ එක යාළුවේ පළවෙනි පාට තමයි සිරිපා කරුණා කරන්නේ. මේ පේන්නේ ඉතින් එයාගේ කෝඩු චාරිත්‍ර කරන විදිය. කෝඩු කියන්නේ මුලින්ම සිරිපා කරුණා කරන අයට කියන්නේ කෝඩු කියලා. කෝඩු වර්ග 3ක් තියෙනවා. කිරි කෝඩු, නාඹර කෝඩු, දඬු කෝඩු.
අපි දැන් සීත ගඟුලට කිට්ටු කරලා ඉන්නේ. තව ටිකකින් අපි සීත ගඟුල නානවා. Stay tuned. හැටින් පැත්තෙන් යනවා වගේ නෙමෙයි කුරුවිටේ රත්න පාරෙන් යනකොට ලස්සන දිය කඩਿੱති ලස්සන එක එක පැලෑටි මල් වර්ග ඕකිඩ් වර්ග අපිට දැක බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ ඒ වගේ පොඩි වතුර පාරක්. හරිම ලස්සනයි එතන. ගහක් අත්තක් වැටිලා ලස්සනට තියෙනවා. අපි ඉතින් ෆොටෝස් එහෙම ගත්ත එතන. හැටින් පැත්තේ නම් ඉතින් පඩි පෙළවල් ගොඩක් තියෙන්නේ. මේ කුරුවිටේ රත්න පාරේ තියෙන්නේ ගල්පුල් පාරවල් වැලි පාරවල් පඩි පෙළලුත් තියෙනවා. අපිට හැම එකක්ම ඒ විදිහට අහු වෙනවා. හරි ලස්සනයි ඉතින් පරිසරයේ සුන්දරත්වය විඳගෙන අපිට ඉදිරියට යන්න පුළුවන්. මගේ දෙක මම යාළුවෝ හරි මාල් දීලා අයියම බලන්නකො මෙතෙන්ට ඇවිල්ලා මෙහෙම ඉතින් guys අපි ලස්සන තැනකින් යන්නේ වතුර පාරකින්. හරිම ලස්සනයි බලන්න. මේ වතුර හරිම cool. අපිට ඉතින් අතරමඟ යනකොට තව නඩ සෙට් වෙනවා. ඉතින් පාළුවක් නැහැ. පරිසරයේ ලස්සන සද්ද ඇහෙනවා. කුරුල්ලන්ගේ සද්ද. හුළඟත් එක්ක ගස්වල එන සද්ද. හරිම ඉතින් ලස්සනයි. කණ්ඩ හරිම ඇත්තටම ලොකු වෙනසක්. අපි ඉතින් වෙන දවස් වලට ගොඩක් වැඩත් එක්ක බිසි වෙලා අපිට පරිසරයේ තියෙන ලස්සන විඳින්න වෙන්නේ නැහනේ. මේ වගේ ගමනක් ආවම ඉතින් ඒක උපරිම විඳින්න පුළුවන්. සබදා මේ ලස්සන ඒ විවිධ සද්ද හරිම ලස්සනයි. ඉතින් ආලත් ඇවිත් ඒ සුන්දරත්වය විඳ ගන්න.
අපි මෙච්චර වෙලා ඇවිදගෙන ඇවිත් ඉතින් මේ කොහෙටද ලං වෙන්නේ? කියන්න බලන්න අපි මේ ඔයාලට පේනවත් ඇති. අපි මේ සීත ගඟවලට තමයි ඇවිත් ඉන්නේ. ඉතින් හැටන් පැත්තෙන් ගියත් කුරුවිට රත්න පැත්තෙන් ගියත් සීත ගඟවල මේ විදිහට පේන්න තියෙනවා. සීත ගඟවල අපිට හම්බ වෙනවා. දැන් අපි සීත ගඟවලට ගිහින් බලමු කොහොමද කියලා නාන්න පුළුවන්ද කියලා සීතලයිද කියලා. ගිහින් බලමු. ගායිස් ඉතින් මම මේ වීඩියෝ එක ගොඩක් දික් වෙන නිසා සිරිපාද කරුණාව දෙවැනි කොටසෙන් අපි සීත ගඟුලේ කොහොමද ගියේ කොහොමද නෑවේ සීතල කොහොමද කියන විස්තර ටික ඊළඟ වීඩියෝ එකෙන් ගේන්න. Stay tuned. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. Bye bye.